ඕන 1 2 3 කිරිහිරි ගඟ යේ ආය තව එක ඒක හරියට ආවේ ඒක ආවේ නෑ හරිද ඔය එන්නේ ඉතින් මං කියන්නේ රාක්ෂකල තමයි ගැම්ම රාක්ෂකල කන්ද හොඳ ඒකේ ඒ කිරි රාක්ෂකල විතරයි හරි ඔන්න 1 2 3 හලෝ good morning අද අපි යන්න හදනේ මස්කෙලියේ එතකොට වාහන දෙකක තමයි යන්නේ මේ වාහනේ තමයි අපි යන්න හදන්නේ ඔව් 8 දෙනෙක් යනවා දැන් උදේ 5 වෙලාව දැන් උදේ 5 වෙලාව ඉතින් අපි පිටත් වෙන්න යන්නේ මුලින්ම රාක්ෂකලට එතකොට රාක්ෂකල හයික් එකට ගිහිල්ලා හයික් එක ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි බටර්ෆ්ලයි රිසෝට් එකට යනවා මස්කෙලියේ ගිහින් හෙට තමයි අපි ගාඩ්මෝන් ෆෝල් බලන්න යන්නේ බුලත් කොහොපිටියට ඇවිල්ලා ඉන්නවා. බුලත් කොහොපිටියේ නලකට ඇල්ල බලන්න තමයි යන්නේ. My God. මේ අලුත් සමාජියෙක් ඉන්නවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. දැන් රාක්ෂකලට තමයි යන්නේ. පාර නම් හරිම වැඩි ක්ලියර් පාරක් නෙමෙයි තියෙන්නේ. අපිට රාක්ෂකල මෙතනට පේනවා. ඒනට අපිට ගොඩක් ඈතින් තමයි පේන්නේ.
කොහෙද ලේසි කියන්නේ? ඉතින් හාල් ගන්න. සමුසේ නම්මුකෝ මම මහතයි මනුස්සයෝ. වට සී මේ මොකක්ද මේ? බඩ ගන්න. හොඳ වෙලා රමාවේ ආවේ නැති හිර වෙනවා. අවපසන්. රමාවිය කොහෙන්ද නිදිම කොට වැස්සා. යාර දන්නවද අලම් පොඩි ෂේප් ඊ මේක නම් වීඩියෝ කරන්න යනවා වීඩියෝ කරලා බහින්න කවුද? ආයි අර මුලට ගිහලා තමයි උඩට නගින්නේ. ඉෂාර මෙයාව ගන්න. ඒ මෙතන ලේසි හලු. ඔයාලා ගස්නා කියලා තියයි ඒ. යාර බලන්න මේක හුවක් දෙන්න හුවක්. හුවක්. බහින්න පුළුවන් ද කියපන් විචාර. පුළුවන් ඉතින් බයි. යා. ඒ හුවක් කිය හුවක් දෙන්න. හරි හරි උනේ පාරේ. අපි හිතුවට වඩා වැඩේ අමාරු මේ ගමන හරිම අමාරුයි ගස් ගොඩාක් තියෙනවා අතු ඕන වෙලාවක හැරෙන්න රැජ්ජ වෙන්න එපාලු අමාරු නම් හැරලා යන්න පුළුවන් ඊරණ මේකයි මට දැන් තේරෙනවා ඇයි මේකට පැය දෙකමාරක් යන්නේ කියලා හේතුව දුර පොඩි වුණාට මේකට යන්න හරියට පාරක් නැහැ එතකොට බඩ ගාගෙන අතු මේවා කරගෙන තමයි යන්න ඕනේ. බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එක. What does mean the board? We are in the Hari place. Hari mark. Hari path. රාක්ෂාව රක්ෂිතව. රාක්ෂාව රක්ෂිත වනාන්තරය තමයි මේ. අයිතු ලෙස ඇතුළීම දරුවන් ලැබිය හැකි වර්ධකි. ඔව්. කට්ටිය මහනුවර දිසාවට අයිති වෙන්නේ නාවලපිටිය අඩවිය. නාවලපිටිය කොළඹත් තියෙනනේ. අය නාවලේ. නාවලපිටිය අපේ කැම්පස් එකේ ඉස්සරහින් ඊ බස් යන්නේ. ඔව්. හරි යන්. අර මොකක්ද අර? ඇයි අර ගස් බිම තියෙන්නේ? ගස් බීම තියෙන්නේ නාය කියපු මගුලක් කතා කරනවා නේද මට අත දෙන්න හරි මට දැන් තමයි තේරෙන්නේ GoPro එකට මවුන්ට් කරන කෑල්ල ගෙනාවා නම් හොඳයි කියලා මොකද දෙක අතේ තියාගෙන යන්න හරිම අමාරුයි මවුන්ට් කියන්නේ නෑ නෑ ඔව් හෙඩ් මවුන්ට් එක අම්මෝ මෙතනින් නගිනද ඔව්
හලෝ රාක්ෂ ගල. හලෝ රාක්ෂ ගල. අපි දැන් ගොඩක් නැගලා ඉවරයි. දැන් මුදුනේ ඉන්නේ. මුදුනේ ඉඳලා දැන් තනිතලාවේ තමයි යන්න තියෙන්නේ ආයේ ගල ගාවට. ලොකු ගලක් තියෙනවා. ගල් දෙකක් ලස්සනට view point එකක් මෙතන පහළට පේනවා. දැන් තනිතලාවේ තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ. අමාරු හරිය මං හිතන්නේ ඇවිල්ලා ඉවරයි. ඉස්සරහට තව අමාරු දේවල් තියෙනවද දන්නේ නැහැ. කූඩාල නම් මගේ එල්ලුණා. 4-5ක් විතර මගේ එල්ලුණා. වඩා හොඳයි මේ කවුරු හරි රාක්ෂකල නගින්න ඉන්න කෙනෙක් ඉන්නවනම් හොඳ අද්දිකට ඇඳුමක් අතන් එන්න. දිගව කලිසමක් අතන් එන්න. කූඩාලට මොන හරි සිද්ධාලියප ටිකක්වත් ගේන්න. කූඩාලට බය කවුරු හරි ඉන්නවනම්. wow මං හිතන්නේ අපිට ටිකක් පේනවා ගලක් පේනවා දැන් නම් ගොඩක් ළඟයි පාර්තන අම්මට ඒක කරලා තිබ්බේ ඔයගොල්ලන්ට කියන්න කාස්ස ගලට යන්න පාර නම් නෑ ඇත්තටම පාරක් ඒක නිසා තලාවේ ඇවිදින්න අකමැති කට්ටිය ඉන්නවා නම් මේ වගේ හයික් එකකට හරියන්නේ නෑ ගිහිල්ලා අන්තිමට බුග්ගාල පල්ලෙහා ඉඳි දැන් ඒ කටු තියනවා මෙතන ඇවිල්ලා ඉවරද wow what the ඊයොර ලොස්සුනයි wow අම්මෝ අමාරුවෙන් නැග්ග ගමනේ කිසිම පාඩුවක් නැහැ කියලා හිතනවා මේ view එක දැකලා පස්සේ කොමගේ ආදරේ ලේසින් ගහන අන්න ආදරේට ආපදා ඕ Oma. Yeah! Finally. worth it. Bethany, come on! Kausikai! Yeah! Oh yeah! Jantrika? Kaum Jantrika? Jaya Veva Jantrika. අපි දැන් බහැලා යන ගමන් දැන් අපි කෙලින්ම මස්කෙලියට තමයි යන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් එනවනම් කිනිහිරි කන්ද
එහෙම නැත්නම් රාක්ෂගල කන්ද කියන්නේ දෙකම එකයි. ඒතර ඔයගොල්ලෝ කවුරු හරි එනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ටී ෆැක්ටරි එකක් තියෙනවා. ඒ ටී ෆැක්ටරි එකට මැප් එක දාගන්න. එතන ඉඳන් උඩට තමයි කෙලින්ම නගින්න තියෙන්නේ. රක්ෂාව ටී ෆැක්ටරි එකට මැප් එක දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පාර වර්ධින්නේ Playing like we're over now, missing